මසුරු කලාකරුවා ජපානයේ එක්තරා කාලයක මිනිසුන්ගේ හිත් දිනාගත් කීර්තිමත් කලාකරුවෙකු ජීවත් විය. ඔහුගේ නම වූයේ ගෙසන්ය. අනෙකුත් කාරණය වූයේ ඔහු සෙන් බුදුදහම තුල ජීවත් වූ හිමි නමකි. මුළු සොබාදහම ජීවිතය සහ සියලුම වටපිටාව සිය පින්සලට ග්‍රහණය කර ගැනීමට තරම් ඔහු අති දක්ෂයෙකු විය. මිනිසුන්ට කවදාවත් ඔහුව ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ දක්ෂතාවයක් තිබියදී ඔහුට අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබුණි. එනම් මසුරු කලාකරුවා යනුවෙනි. ඕනෑම සිතුවමක් ආරම්භ කිරීමට පෙර ඔහු තුල එක්තරා රීති පද්ධතියක් තිබුණි. එනම් තම පින්සල් තුඩින් සිතුවම ආරම්භ කිරීමට පෙර ඔහු සම්පූර්ණ ගෙවීමම ඉල්ලා සිටියේය. එපමණක්ද නොව ඔහුගේ මිල ගණන් අසාමාන්‍ය ලෙස ඊතා ඉහළ අගයක් ගත්තේය. ඔහුගේ මෙම මුදල් පිළිබඳ තණ්හාව කෑදරකම පිළිබඳව මිනිසුන් කොඳුරමින් මුමුණමින් සිටියෝය. භික්ෂුවක් වෙලත් මොහු මුදල් ගැන මෙතරම් උමතුවෙන් හැසිරෙන්නේ ඇයි? ඔවුන් කල්පනා කළෝය. නමුත් මෙම හිමිනම මිනිසුන්ගේ මෙම කටකතා ගණනකටවත් නොගත්තේය. ඔහු චිත්‍ර ඇඳීම දිගටම කරගෙන ගියේය. ඊතා ඉහළ මිල ගණන් අය කළේය. එසේම ඔහුගේම රීතිවලට අනුවම මෙම කටයුතු සිදුවිය. දිනක් ගේෂා නමින් යුත් ධනවත් කාන්තාවක් ඉල්ලීමක් සමග ඔහු වෙත පැමිණියේය. ඔබ මා වෙනුවෙන් සිතුවමක් කරනවාට මම කැමැතියි යනුවෙන් ඇය ඔහුට පැවසීය. ගේසන් හිමිනම සෑම විටම මෙන්ම ඔබට කොපමණ මුදලක් ගෙවිය හැකිදැයි ඇයගෙන් විමසුවේය. එය ඇසූ ඇය සිනාසුනාය. ඇයගේ දැස් විනෝදයෙන් පිරී ගියේය. ඇය මෙසේ පැවසුවාය. ඔබ ඉල්ලන ඕනෑම මුදලක් මට දිය හැකියි. නමුත් එක කොන්දේසියක් තියෙනවා. එනම් මා ඉදිරියේ සිටිමින් ඔබ මෙම සිතුවම ඇඳිය යුතුයි. හිමිනම මෙයට එකඟ වූ අතර සිතුවම නිර්මාණය සඳහා දිනයක්ද නියම කර ගත්තෝය. නියමිත දිනය පැමිණි විට ගේෂා අනුග්‍රාහයකින් ඇතුළු මහා පිරිසකට සාදයක් පවත්වමින් සිටියාය. මුළු නිවස පුරාම උතුම් අමුත්තන්ගෙන් පිරී තිබුණි. සුවඳ දුම් සහ සකේ එනම් ජපන් පානයක් සුවඳ වාතයේ රැඳී තිබුණි. හිමිනම සංසුන්ව තම පින්සල් සහ තීන්ත එළියට ගන්නා විට සිනාව සහ සංගීතයෙන් මුළු වටපිටාවම පිරී ගියේය. ඊටමත් අලංකාරව නිර්වද්‍යතාවෙන් යුතුව ඔහු තම කාර්යය ආරම්භ කළේය. සෑම පින්සල් පහරක්ම ඔහු ඊටමත් සිහියෙන් යුතුව සිදු කළේය. සිතුවම ගොඩනැගෙන ආකාරය අමුත්තන් ඊටමත් උද්‍යෝගයෙන් ප්‍රශංසාවෙන් යුතුව බලාගෙන සිටියහ. ඔහුගේ දක්ෂ දෑත් යටතේ සිතුවම ජීවමාන තත්වයට පත්වමින් තිබුණේය. පැය ගණනාවක් අවධානයෙන් හා සූක්ෂම ලෙස වැඩ කිරීමෙන් පසු හිමිනම අවසානයේ තම පින්සල බිමට තැබුවේය. එය අවසන්. එසේ පැවසූ හිමිනම කාන්තාව දෙසට හැරී සිතුවම සඳහා ඔහුගේ ගාස්තුව ප්‍රකාශ කළේය. එය ඔහු සිතුවමක් සඳහා එතෙක් අය කළ ඉහළම මුදල විය. කිසිදු පැකිලීමකින් තොරව කාන්තාව එම මුළු මුදලම ගෙව්වාය. නමුත් සුළු මොහොතකින් ඇය අනපේක්ෂිත දෙයක් කළාය. කුමක්ද? මහජන අපහාසයක්ද? ඇය සිතුවම ඔසවා එය මොහොතකට අධ්‍යයනය කර පසුව ගඟකාර සිනහවකින් යුතුව ඇයගේ අනුග්‍රහයකින් හා අමුත්තන් දෙසට හැරුණාය. මේ කලාකරුවා සැලකිලිමත් වන්නේ මුදල් ගැනම පමණයි. එය ඇසීමෙන් සියල්ලෝම එකවර නිහඬ විය. ඔහුගේ සිතුවම් අති විශිෂ්ටයි. නමුත්
ඔහුගේ මනස ඊ타ත්ම අපිරිසිදුයි. මුදල් විසින් ඔහුගේ ආත්මය මඩ සහිත ගංගාවක් මෙන් අඳුරු කර ඇත. එවැනි කෑදර හදවතක් විසින් නිර්මාණය කරන ලද කලාකෘතියක් ප්‍රදර්ශනය කිරීමට තරම් සුදුසු නොවේ. එය සුදුසු වන්නේ ඇය අපහාසාත්මක සිනහවකින් යුතුව නාට්‍යමය ආකාරයෙන් හැසිරෙමින් කතාව මදක් නවතා සිට නැවතත් කතා කරමින් මෙසේ කීවාය. මගේ පෙටිකෝට් එක. කාන්තාව ඇගේ අලංකාර සේද සාය ගලවා හිමිනමට දෙන විට මුළු කාමරය පුරා සිටි අමුත්තන්ගේ හුස්ම පවා සිරවිය. මෙය පිටුපස යමක් පින්තාරු කරන්න කියමින් ඇය හිමිනමට අභියෝග කළාය. අමුත්තන් හුස්මක් පවා නොගෙන මේ දෙස බලා සිටියෝය. නිසකවම එවැනි පහත් අපහාසයකින් ශ්‍රේෂ්ඨ කලාකරුවා අමනාප වනු ඇත. ඔවුන් සිතුවෝය. අපත් මෙවැනි පහත් අපහාස වලින් අපාසල අපාවට සිටින අයවලුන් අපහසුතාවයට පත් කර ඇද්ද. නමුත් ඔවුන් සිතූ ආකාරයට සිදු නොවිය. හිමිනම ඊටමත් සංසුන්ව සිටියේය. සිදු වූ දෙයින් ඇති වූ හැඟීම් පිළිබඳ කිසිදු ඉඟියක්වත් නොමැතිව ඔහු සරලව ඇසුවේ ඔබ ඒ සඳහා කොපමණ මුදලක් ගෙවනවාද? කාන්තාව සිනාසී ඔබ ඉල්ලන ඕනෑම මුදලක් මම ඔබට දෙමි පැවසුවාය. හිමිනම පෙරටත් වඩා ඉහළ මිලක් කිව් අතර ඇයද පසුබට නොවි වහාම එම මුදල ගෙව්වාය. තවද කිසිදු වචනයක්වත් නොපවසා හිමිනම නැවත වරක් තම පින්සල අතටගෙන සිල්ක් පෙටිකෝට් එකෙහි පිටුපස නව කලාකෘතියක් පින්තාරු කළේය. එය අවසන් කළ පසු ඔහු ආචාරශීලීව හිස නමා ඔහුගේ ගෙවීම ලබාගෙන පිටත්ව ගියේය. එතන සිටි සෑම කෙනෙකුගේම අදහස වූයේ කාන්තාව සිදු කළ දෙය නිවැරදි බවත් හිමිනම සෑම විටම මුදල් ගැනම පමණක් තණ්හාවෙන් සිතන බැවින් ඔහුට එම අපහාසය සුදුසු බවත්ය. නමුත් ඔවුන් දැන නොසිටි වැදගත්ම කරුණ වූයේ ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදි බවයි. වසර ගණනාවක් ගෙවී ගිය පසු අවසානයේ භික්ෂුව පිළිබඳ රහස් සත්‍ය හෙළිදරව් විය. ඇත්ත වශයෙන්ම ඔහු විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තිබුණි. නමුත් ඔහු එයින් කළේ කුමක්ද? ඔහු එක කාසියක්වත් තමා වෙනුවෙන් වියදම් කළේ නැත. ඒ වෙනුවට රහස් අරමුණු තුනක් ඉටු කර ගැනීමට ඔහුගේ සිතේ තිබුණි. ඔහුගේ එක් අරමුණක් වූයේ රහස් ආහාර ගබඩාවක් ගොඩ නැගීමය. ඔහු තුල එවැනි අදහසක් ඇති වූයේ ඇයි? එතුමා වාසය කළ පළාත නිතර නිතර සාගතය නිසා විනාශ වූයේය. පළාතේ විසූ ධනවතුන් දුප්පත් මිනිසුන්ගේ දුක් වේදනා නොසලකා හැරියහ. අපේ රටේ ධනවතුන් බලවතුන් නම් එතනින් අතරවන්නේද නැත. ඔවුන් දුප්පතුන් නොසලකා හරිනවාසේම ඊට එහාද ගොස් දුප්පතුන්ගේ මුදල්ද සූරා කමින් සුරත් සැප විඳිති. සාගතයක් ඇති වූ විට කුසගින්නෙන් පෙළෙන දුප්පතුන් විනාශ නොවීම සහතික කරමින් හිමිනම රහසිගතව සහල් සහ ධාන්‍ය වලින් පිරුණු ගබඩාවක් ඉදි කළේය. ඔහුගේ දෙවන කාර්යය වූයේ පළාතේ ප්‍රධාන සිද්ධාස්ථානයට සංචාරකයින් සහ වන්දනාකරුවන්ට ගමන් කිරීමට සුදුසු මාර්ගයක් ඉදි කිරීමය. ඒ වන විට එම පන්සලට යන මාර්ගය ඊ타මත්ම අබලන් තත්වයේ පැවතුණි. වන්දනාකරුවන් සහ සංචාරකයින් ගල් හා මඩ සහිත මෙම මාර්ගය මත ඇවිදිමි වැටෙමින් තුවාල වෙමින් අපමණ දුකක් විඳිනු හිමිනම දුටුවේය. ඔහු එම කාර්යයද ඉටු කළේය. ඔහුගේ අවසාන බලාපොරොත්තුව වූයේ තම ගුරුවරයා වෙනුවෙන් අලංකාර විස්මයජනක පන්සලක්
ඉදිකිරීමය. ඔහුගේ ගුරු හිමිනමගේ ජීවිත කාලය පුරාම තිබූ සිහිනයක් විය. එනම් අලංකාර විශ්මයජනක පන්සලක් ඉදිකිරීමය. නමුත් එම සිහිනය සැබෑ කර ගැනීමට පෙර ගුරු හිමිනම මිය ගියේය. ඉතින් ගෙසන් හිමිනම තම ගුරු හිමිනමට ගෞරවයක් වශයෙන් මෙම පන්සලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට භාරගත්තේය. ඔහු මෙම කටයුත්තද සම්පූර්ණ කළේය. අපේ රටේ සමහර හාමුදුරුවරුන් මිනිසුන්ව ධර්මයෙන් රවටමින් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ගොඩනගන පන්සල් දුටු විට ගෙසන් හිමිනමගේ කාර්යය ඉතාමත් ආදර්ශමත් කාර්යයකි. මෙම කාර්යයන් තුනම සම්පූර්ණ කළ එතුමා ඇදහිය නොහැකි පුදුම දෙයක් කළේය. ඔහු තම පින්සල් ඉවතට විසි කළේය. සිතුවම් සඳහා භාවිතා කළ තීන්ත වැනි සියලු ද්‍රව්‍ය විනාශ කළේය. ඉන්පසු ජීවිතයේ ඉතුරු කාලය ගත කිරීම සඳහා එතුමා කඳුකරය බලා පිටත් විය. නැවත කිසිම දිනක ඔහු සිතුවම් නිර්මාණය කළේ නැත. ලෝකය විසින් ඔහුව මසුරු කලාකරුවා ලෙස සමච්චලයට ලක් කර තිබුණි. නමුත් ඇත්ත වශයෙන්ම එතුමා අනෙක් සියල්ලන්ටම වඩා ත්‍යාගශීලීත්වයෙන් ආත්මයම පිරී තිබුණු කෙනෙකි. අපට අන් අයව ඔවුන් කරන ක්‍රියාවන් අනුව විනිශ්චය කිරීම පහසුය. නමුත් ඔවුන් කරන දේ ඔවුන් කරන්නේ කුමක් සඳහාදයි අප කිසිවිට විමසා තිබෙනවාද? සමහර අයව තණ්හාවෙන් පිරුණු අය ලෙස පෙනේ. නමුත් ඔවුන්ගේ ධනය අන් අය වෙනුවෙන් විශාල අරමුණක් ඉටු කරයි. සමහර අය දුටු විට ආත්මාර්ථකාමී ලෙස පෙනේ. නමුත් ඔවුන්ගේ හදවත් කරුණාවෙන් පිරී තිබේ. සමහර අය වැරදි දේ කරන අය ලෙස අපි වටහාගෙන ඇත. නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් මුළු ලෝකයටම යහපත කරන ක්‍රියාවන්ය. ඇත්ත වශයෙන්ම අප සොයා බැලිය යුත්තේ යමෙක් කරන ක්‍රියාවක් හෝ කතාවක් හරිද වැරදිද නොව එය කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යන්නයි. මෙම වැරදීම නිසා අපෙන් අන් අය මෙන්ම අන් අයගෙන් අපද රැවටීමට හෝ අපහසුතාවයට පත්වේ. රටේ දේශපාලන තේරීම්වලදීද බොහෝ මිනිසුන් මෙම රැවටීමට හසුවේ. එබැවින් අපි අන් මිනිසුන් සිතන ආකාරය උපකල්පනය කිරීමට, විවේචනය කිරීමට හෝ විනිශ්චය කිරීමට පෙර මුලින්ම ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ කරමු. මෙම කුඩා කතාව ඔබ රසවින්දා නම් හෝ යමක් ජීවිතයට එකතු කරගත්තා නම් මොහොතක් නතර වී සිතන්න. ඔබ වටේ සිටින අන් අයව ඔබ මතු පිටින් දකින ආකාරය මත විනිශ්චය කරනවාද, නැතිනම් ඔවුන්ගේ සැබෑම අරමුණු තේරුම් ගැනීමට උත්සාහ කරනවාද? එසේම ආපසු හැරි ඔබ කරන ක්‍රියාවන් පිටුපස ඇති සැබෑම හේතුව කුමක්ද යන්න සොයනවාද? වඩාත්ම වැදගත් දේ වනුයේ ලෝකයේ වෙනුවෙන් සැබෑම යහපත් අරමුණකින් ඔබ කරන ක්‍රියාවන් මොනවාද? ප්‍රඥාවෙන් යුතු ජීවිතය සඳහා පාඩම් පිරුණු මෙවැනි කතාවලට ඔබ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කර, ලයික් කර, කමෙන්ට් කරන්න. මෙවැනි කතා අන් අය හා බෙදා ගැනීමට ෂෙයා කරන්න. ඔබගේ සෑම දිනක්ම සතුටෙන් සාමයෙන් පිරි සුබම දිනක් වේවා.